සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වන විට අපේ ධර්ම දේශනා අහන්නට කිසිම ජාතිවාදයකින් තොරව සියලුම ජාතීන් ඒ වගේම තරුණ පිරිස් එකතු වෙනවා. ඉතින් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතීන් ඒ වගේම තරුණ පිරිස් බණ අහන්න එනවා. මේ මොකද එන්නේ හිටි හැටියෙම කොහොමද මේ ධර්ම දේශනා වලට මේ වගේ සියලුම ජාතීන් එකතු වෙන්නේ? ඉතින් ඒ තමයි කන්නොරුවේ සිරි ධර්ම හිමියන්ගේ ධම්ම හිමියන්ගේ බණ අහන්න තමයි මෙච්චර පිරිසක් ඒකරාශී වෙන්නේ. ඉතින් කන්නොරුවේ සිරි ධම්ම හිමි කියන බණ හරිම සරලයි. නමුත් දැඩි අර්ථයක් තියෙනවා. ඉතින් ඒ අර්ථය සාමාන්‍ය ජනතාවගෙන් ඇහුවම කියන්නේ අපේ බොක්කට ඒ බණ වැදුනා. අපිට ඒක හරියටම බුදුදහම අදහන්න හිතෙනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් මේ වගේ ගරු හාමුදුරුවරු අපේ රටේ හිටියොත් මේකේ බුද්ධ ධර්ම සංඝ කියන ඒ තුරුණුවන් සරණ ගොස් මේ රට අනගි භවනීය දේශයක් ඉතින් මේ ධම්මපදය මුළු ලංකාව පුරාම ජනතාව අතර ප්‍රසිද්ධ ධර්මපදයක් වුණා. අචින්ත තම්බ භවති චින්ත තම්බ වෙනස්සති. වෙන ලෝකෙ වෙනස් වෙන දේ හිතා ගන්නවත් බෑ. ඉතින් මේ වගේ හිතට වදින්න බණ කියන්න අනිවාර්යෙන්ම පුළුවන්කම තියෙන්නේ කන්නොරුවේ සිරි ධම්ම හිමියන්ටයි. ඉතින් අවසානයේ කිව්ත්තේ මෙයයි. සිරි ධම්ම හිමි වගේ අපේ ගරු හාමුදුරුවරු මේ රටට බිහි වුණොත් බුද්ධ ශාසනය ගොඩ එනවා. බුද්ධ ශාසනය අනිවාර්යෙන්ම දැඩි දියුණුවකට පත් වෙනවා. දිසකයි.